මම ගැන නම් ඔබ දන්නවා ඇති. මොකද මේ දවස්වල ගොඩාක් අපේ වීඩියෝ වෛරල් යනවා. ලංකාව විතරක් නෙවෙයි රටවල් කිහිපයකම. වගා කරන එක විතරක් නෙමෙයි කරන්නේ. අලුතින් පන්සලක් නිර්මාණය කරනවා. ගණේ මුල්ල ප්‍රදේශයේ ඉදි කරන අලුත්ම පන්සල තමයි අපි මේ නිර්මාණය කරන්නේ. එළවලු ජාතිකයාවට ඒ වගේම ගස් වලට පොළු ගැහුවට අපි ඒක විතරක් නෙමෙයි කරන්නේ. අපි ගොඩාක් දේවල් කරනවා. මේ තමයි අපේ ලස්සන චූටි පන්සල. ඉතින් ලොකු ඉඩක් නෙමෙයි තියෙන පෙටස් 50ක වගේ ඉඩමක් තමයි තියෙන්නේ. ඒ ඉඩම අපි බොහොම ලස්සනට කළමනාකරණය කරලා ලස්සන පන්සලක් මේ සම්බුද්ධ ශාසනයට මිනිසුන්ගේ හිත් නිවා ගන්න තැනක් අපි නිර්මාණය කරනවා. ඉන්නේ අපි බෝමළුවේ අර තියෙන අපේ බෝධීන් වහන්සේ දැන් ලස්සනට හදලා තියෙන්නේ. ඒ වගේ මේකේ අපි බෝමළුව අපි මේ දවස්වල නිර්මාණය කරනවා. බෝමළුව අලංකාර කරන්න, ඒ වගේ මිනිස්සුන්ට වන්දනාමාන කරන්න අටවිසි බුදුරජාණන් වහන්සේලා නිර්මාණය කරනවා. මේ තියෙන දැන් අපි මේ පිළිම වහන්සේලා නිර්මාණය කරනවා. ඉතින් මේ විදිහට පිළිම වහන්සේලා නිර්මාණය කරගෙන යනවා. මේ පිළිම වහන්සේ නමක් නිර්මාණය කරන්න ඉතින් ගොඩක් කාලයක් යනවා. ඒ වගේම ගොඩක් ලොකු මුදලක් යනවා. ඉතින් අපි මේ දවස්වල කොහොම හරි ඉතින් අමාරුවෙන් මේ වැඩේ කරගෙන යනවා. ඉතින් ඔබටත් පුළුවන් අපිට දායකත්වය දෙන්න. ඉතින් මේ බුද්ධ රූපයක උස වෙනවා අඩි 8මාරක් එක පිළිමයක. එතකොට ලොකු බුදු පිළිමයක්. පිළිම වහන්සේ නමකගේ දායකත්වයක් ලබා ගන්න. එහෙම නැත්නම් පුළුවන් අපිට විශේෂයෙන් මේ දවස්වල අපි මේ ශීර්ෂ තමයි නිර්මාණය කරන්නේ. ඔබට පුළුවන් බුදු හාමුදුරන්ගේ ශීර්ෂයක් බාර ගන්න පුළුවන්. එතකොට අපිට ඉතින් උදව් කරන්න. මේ ගොඩාක් වැඩ තියෙනවා. දැන් මේකේ මල් ආසන හදන්න ඕන, බොමළුව හදන්න ඕන. ওই විදියට ඔය ලස්සනට හැදෙනවා. පෙරුණේ සම්පූර්ණයෙන්ම මේ දිගටම අපි හදනවා. පිළිම වහන්සේ 28 නමක්. ඉතින් අපි ආරාධනා කරනවා අපිට පොඩි හරි දායකත්වයක් ලබා දෙන්න. මේවා අවුරුදු 100 ගාණක් පවතිනවා. මේවට වන්දනාමාන කරනකොට මිනිසුන්ට හිත නිවන තැනක් නිර්මාණය කරනවා කියලා කියන්නේ අපිට ඉතින් ගොඩක් වටිනවනේ. ඒ නිසා අපිට පුළුවන් විදිහේ උපකාරයක් කරන්න. මේ වීඩියෝ එකේ gift button එකක් තියෙනවා. ඒ gift button එකෙන් හරි අපිට පොඩි ආධාරයක් හරි කරන්න. මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් චිර පැවැත්ම වෙනුවෙන් මේ ලස්සන පන්සලක් නිර්මාණය කරන්න අපිට උදව් කරන්න. ඔබගේ ආධාර අපිට අවශ්‍යයි මේ පුණ්‍ය භූමිය නිර්මාණය කරන්න. ඉතින් ඕනම ආයතනයක් මුල් කාලේ ගොඩනගන්න හරි අමාරුයි. මොකද දුෂ්කරයි. දැන් ගණේ මුල්ල කඩවත කියලා කියන ප්‍රදේශ ටිකක් ජනාකීර්ණ ප්‍රදේශ උනත් ඒ වගේම ඇති හැකි මිනිස්සු හිටියත් දුෂ්කරයි. අලුතෙන් හදනකොට දුෂ්කරයි. ඉතින් මේ අලුතෙන් හදන ගණේ මුල්ලේ හදන අලුත්ම පන්සල මේ දවස්වල අපි මේ ශීර්ෂයේ ඇඹීමේ කටයුතු තමයි සිද්ධ කරා යන්නේ මේ මුහුණ. ඉතින් ඔබටත් පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ මුහුණක් සඳහා දායකත්වය ලබා දෙන්න. ලස්සන පිළිම වහන්සේ නමක් නිර්මාණය වෙනවා. ඉතින් මේ විදිහට පිළිම වහන්සේලා 28ක් නිර්මාණය කරනවා කියන්නේ ඉතින් ඒක ලොකු වැඩක්. ලක්ෂ ගානක වැඩක්. මේ පිළිම වහන්සේලා සඳහා අපිට දායකත්වයක් ලබා දෙන්න. මල් ආසන හදන්න ඕන. ඒ වගේම බෝමළුව හදන්න ඕන. ඉතින් අපිට ඉතා ඉක්මනින් මේ කටයුතු ඉවර කරන්න ඔබේ පින්බර සහයෝගය දෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.